හැමෝටම සුබ දවසක්. OTC trader team එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද copy trading එක start කරන්න කියලා. හරිද? ඉතින් මේ link එක ඔයගොල්ලෝට දැකලා ඒ කියන්නේ මේ ලැබිලා ඇති. ඔයාලගේ channel හැම එකටම අපි publish කරලා තියෙනවා. ඉතින් මේක උඩ ඕනනම් click කරන්න පුළුවන්. මේකේ run වෙලා නැති wallet එකක් තමයි මේ පාර අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඒක click කරාට පස්සේ මෙතනින් ගිහිල්ලා ඔයාලට copy කරන්න බෑ. හරිද? මේකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. අපේ විස්තර ටික තමයි ඔයාලම ලේසිම ක්‍රමය කියලා දෙන්නම් මේකේ copy කරගන්න. අපි යමු XM platform එක ඇතුළට. හරිද? XM platform එක ඇතුළට ගිහලා ඔයාලට මේක කරන එක ලේසි. හැබැයි මෙන්න මේක පුළුවන් නම් ඒ කියන්නේ මේ WB6BC. හරිද? මෙන්න මේක මතක තියාගන්න. මේක මතක තියාගත්තම ලේසි. හරි. අපි යමු XM platform එක ඇතුළට. හරි. දැන් ඉතින් අපිට තියෙන්නේ copy කරන්න. මම දැනට $100ක් මේකට දාගත්තා. ඔයාලට කියලා දෙන්න තේරෙන්නම. ඒ කියන්නේ මේක ඔක්කොම මම කරලා දෙන්න නිසා මේ එතකොට ඔයාලට ලේසි. හරිද? ඉතින් මෙතන පහළම තියෙනවා ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ more option එක. මේ more option එක click කරන්න. මේ more option එක ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා copy trading කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේක උඩ click කරන එක පාරක්. මේක උඩ click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන දැන් investment කියලා එකක් investment wallet එකක් ඔයාලට create වෙලා නැහැ. හරිද? ඉතින් ඒකෙන් හින්දා ඔයා අනිවාර්යයෙන්ම ඉස්සල්ලාම investment wallet එකක් create කරන්න ඕනේ. investment wallet එකක් create කරන්න මෙතන create investment කියන එක දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන දෙන්න enter here කියන එක click කරන්න. මෙතනට ගහන්න capital අකුර වලින් GCPFW. හරි? GCPFW එක ගහලා create investor account කියලා දෙන්න. හරිද? ඔන්න right. දැන් ඔන්න අපිට investor account එකක් create වෙලා තියෙනවා. හරිද? එතකොට මේකේ ID එක පොඩ්ඩක් බලා ගන්න. දැන් මේකේ මගේ දැන් මෙතන හැදිච්ච එකේ 888යි එහෙම කියලා තියෙන්නේ. මේක මේ මතක තියාගන්න ඕනේ. නිකන් අන්තිම ඉලක්කම් දෙක වගේ 896 වගේ එකක් මතක තියාගන්න. මොකද මේකට දැන් අපි ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝ ට්‍රාන්ස්ෆර් කරන විදිහත් මම මෙතන ඉඳලාම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ බෑක් වෙන්න ආපහු XM platform එක ඇතුළට මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරිය තියෙන උඩම wallet icon එක. හරිද? මෙන්න මේ wallet icon එක උඩ click කරන්න එක පාරක්. හරි. දැන් ඊට පස්සේ මෙතන තියෙනවා internal transfer කියලා. හරිද? මෙන්න මේ internal transfer එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ යට තියෙන නිල් පාර මේක දෙන්න. දන්නවා කියලා. ඒක ඕකේ එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ අර investment wallet ID එක තියෙන මේවා එක select කරන්න. මේ තියෙන investor කියලා එක දාලා තියෙනවා. investor කියන එක දාන්න. ඊට පස්සේ මෙතනින් $100ක් 100 තමයි minimum. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්න බෑ. එතකොට investor මෙන්න මේ 100 දාලා transfer click කරන්න. හරි? right. දැන් ඔන්න transfer වෙලා තියෙන්නේ. දැන් මේ wallet balance එක 0. හරි? දැන් අපි ආපහු යමු copy එකට. හරිද? ඔයාලට දැන් මුලින්ම copy එක කියන්නේ මේක සම්පූර්ණ වීඩියෝ එක බලලානේ ඔයාලා කියලා කරන්නේ. ඒකට transfer කරගන්නම copy එකට යන්න නැත්නම් මේ ඉස්සලාම ආනේ මේ step එක උනොත් තමයි යන්න වෙන්නේ. ඔයාලට investor wallet එක create කරගන්න ඕන නිසා investor wallet එක create කරගත්තට පස්සේ දැන් ඔන්න ආයෙනවා copy section එකට. හරිද? එතකොට මෙතන තමයි ඔයාලා search කරන්න ඕනේ. මේ තියෙන උඩ search bar එකක් තියෙනවා. WB6BC. හරිද? මේව ගාලා search කරාට පස්සේ මෙන්න පෙන්නනවා අපේ මේක copy කරන්න අවශ්‍ය විස්තර ටික. මේකේ තියෙන ඩොලර්ස් ප්‍රමාණයක් පෙන්නනවා. මිනිමම් $100ක් තියෙන්න ඕනේ. leverage එක තියෙන අපිට 1/500. නමුත් අපි එච්චර trade දාන්නේ නැහැ. ඒකට තාම trade වෙලා නැති නිසා මේකෙ මුකුත්ම ඔයාලට පෙන්නන්නේ නැහැ. හරිද? ඉතින් මේක උඩට ආවට පස්සේ ඔයාලට මෙතනදිත් ඕනනම් copy දෙන්න පුළුවන්. මෙතනින් copy දුන්නත් අර අතන්ට කියලා copy දුන්නත් එකම විදියට තමයි යන්නේ. ඔයාලගේ bonus එක මෙතනට add වෙන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. bonus එක මෙතනට add වෙන්නේ නැහැ. එතකොට මෙතන ඔයාලට පුළුවන් ඉස්සල්ලාම් තියෙන ටිකේ මුකුත් වෙනස් කරන්න බෑ. investment amount කියන එක දෙන්න පුළුවන්. fix multiplier පැත්ත දෙන්න පුළුවන්. හරිද? investment පැත්ත දුන්නොත් එහෙම ඒ කියන්නේ ඔයාලගේ invest ඒ කියන්නේ දැන් profit එකක් ආවා කියන්නේ ඒ profit එකත් නැවත invest වෙනවා. fix පැත්තට ගියොත් එහෙම ඔයාගේ $100 fix වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ගානම තියෙනවා. නමුත් ඒ කියන්නේ profit එක නිතරම ඒ කියන්නේ profit එක trade වෙන්නේ නැහැ. ආයි. හරිද? ඒක ඔයා තමයි තීරණය කරන්න ඕනේ. අපෙන් නම් අහන්න එපා please. ඒ කියන්නේ ඒක අපි ඒ පැත්ත මුකුත්ම කරන්නේ නැහැ. ඔයා investment පැත්තද මේව කරන්නේ. ඒ කියන්නේ fix පැත්තද. ඔයගොල්ලෝ දන්නවා අපි කොහොමද ඒ කියන්නේ අර අපි ඔයාලට දීලා තියෙන method එකටම තමයි මේකෙත් යන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකෝට අපි සාමාන්‍යයෙන් trade 4ක් දානවා 0.01 $400කට අදාළව තමයි යන්නේ. $400කට අදාළව 0.01 trade 4ක් අපේ වැටෙනවා. ඒතර අපි 4කින් සාමාන්‍ය දවසට $40 ගානේ එක trade එකකට out කරන එක තමයි අපි target කරලා තියෙන්නේ. ඒතර සාමාන්‍ය trade 4ක් විතර යනවා. ඒකෙන් ඉතින් කොච්චර යන්න පුළුවන්ද කියලා බලමු. හරිද? ඒතර ඔය method එක අර විදිහටම තමයි යන්නේ. ඔයාලට කියලා දීලා තියෙන method එකටම. එතකොට investment amount එක තියෙනවා. fix පැත්තට දාන්න පුළුවන්. නැත්නම් investment පැත්තට දාන්න පුළුවන්. investment පැත්තට දැම්මොත් ඔයාගේ profit එක නැවත trade වෙනවා. fix පැත්තට දැම්මොත් profit එක trade වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඔයාගේ amount එක $100 fix වෙලා ඒක තමයි හැම වෙලාවෙම trade වෙන්නේ. හරිද? මේක ඔයාලට වෙනස් කරන්න දෙයක් නැහැ. මේක වෙනස් කරන්න කියපුවම
උඩ ඔටෝ වෙනස් වෙන එක වෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙතන අවශ්‍ය නම් ටික එක දාගන්න පුළුවන් නැත්නම් නැතුව තියන්න පුළුවන්. මොකද දැන් ඒ කියන්නේ දැන් ඔයා ට්‍රේඩ් එක දානකොට අපි දැනටම දාලා තියෙන ට්‍රේඩ් තියෙනවා නම් ඒවා මේ නැවත ඒ කියන්නේ ඒවත් ඔයාලට ඇක්ටිව් වෙන්න ඕනේද කියලා තමයි අහන්නේ. ඒක නොදා තියෙන තරමට වඩාත් හොඳයි. හරිද? ටේක් ප්‍රොෆිට් එකක් නම් සාමාන්‍යයෙන් දානවා නම් අවශ්‍ය නම් දාගන්න. ස්ටොප් ලොස් එකක් සාමාන්‍යයෙන් ඔයාලට අවශ්‍ය නම් ඒ කියන්නේ අපි හිතමුකෝ 130යි කියලා. අපි හිතමු 130ක් ලොස් වෙනකොට ඔයා මේවා කරනවා කියලා. එහෙම නැත්නම් 150ක් 160ක් ඒ කැමති ගාණක් ඔයා ඒ කියන්නේ ඔයාම තමයි සිලෙක්ට් කරගන්න ඕනේ. අපි හිතමු 170ක් නැත්නම් 170ක් ලොස් වුණාම $70ක් ලොස් වුණාම මට ඔටෝම මෙයා වෙන්න ඕනේ කියලා ඒ කියන්නේ ඊටු ටික මට රිටර්න් ඕනේ කියලා සෙට් කරන්න පුළුවන්. ඒ තමන් තමයි මෙතන amount එක සිලෙක්ට් කරන්න ඕනේ. මේ කියන්නේ $70ද $100ද දැන් ඔයා $500ක් කොපි කරන කෙනෙක් නම් 500න් කොච්චරක් ලොස් වෙන්න ඔයා ඉඩ දෙනවද කියන එක මේ තමයි උතන සිලෙක්ට් කරන්න තියෙන්නේ. ටේක් ප්‍රොෆිට් එකත් ඒ විදිහටම අර සෙට් කරගන්න පුළුවන්. රයිට්. එතකොට මේක අපේ ප්‍රයිවට් ස්ට්‍රැටජි එකක්. මොකද්ද මෙතනට ඔයා දාන්න ඕනි පින් එකක්. හරිද? එතකොට මෙතන පින් එක දැම්මම මෙතනට පින් එකක් දාන්න තියෙන්නේ. එතකොට මෙතන පින් එක VIP එකේ අපි දීලා තියෙනවා. හරිද? ෆ්‍රී එකට දෙන්නේ නැහැ. එහෙම පින් එක VIP කට්ටියට විතරයි දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙතන not guarantee කියන එක දෙන්න. මම මෙතන දැන් පින් එක දාන්නම්. පින් එක දාලා ඊට පස්සේ මේ මම කොපි කරන විදිහත් පෙන්නනවා. හරි. දැන් ඔන්න ඔක්කොම ටික සෙට් කරා. මම දැන් ඉන්වෙස්ට්මන්ට් පැත්තට දාලා තමයි මේක කොපි කරන්න යන්නේ. ඔන්න දැන් මම කොපි දෙනවා. හරි. අන්න රයිට්. දැන් කොපි දුන්නාට පස්සේ ඒක සක්සස් වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ දැන් මේ මෙතන ඔයාගේ එතකොට මෙන්න මේ ප්‍රොෆිට් පෝලියෝ පැත්තට ආවම මේ තියෙන ඔයාගේ ඒ කියන්නේ දැනට රන් වෙන ස්ට්‍රැටජි එක ඊට පස්සේ මේකේ මේ අවශ්‍ය දේවල් ටික ගිහිල්ලා බලන්න පුළුවන්. මේක උඩ ඕනනම් ක්ලික් කරලා ඔයාලට එක්සිට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් මේ ප්‍රොෆිට් එක ඇති කියලා හිතනවා නම් එතනදී ඔයාලට එක්සිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් නවත්තන්න පුළුවන්. ඒ දවසට. ඒක තමන් තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඒ පැත්ත අපි බලන්නේ නැහැ. ඔයාලා හවස ඇවිල්ලා බලන්න. ඔයාලට ප්‍රොෆිට් එක ඇති නම් ඔයාලට ඒක එක්සිට් කරලා හරි එහෙම නැත්නම් තමන්ගේ ප්‍රොෆිට් එක අවුට් කරගන්නත් පුළුවන්. ඒක තමන්ගේ කැමැත්තක්. රයිට්. එතකොට ෆික්ස් පැත්තට දැම්මම මට මතක විදිහට මේ ඉන්වෙස්ට්මන්ට් වොලට් එකට වාගේ ප්‍රොෆිට් එක කැල් වෙනවා. ඒ කියන්නේ මෙතන ටෝටල් එක හැම වෙලාවෙම වාගේ මේ ඉන්වෙස්ට්මන්ට් වොලට් එකේ තියෙනවා. එතකොට ඒකෙන් ඕනනම් ඔයාලට ට්‍රාන්ස්ෆර් කරගන්නත් පුළුවන් ප්‍රොෆිට් එක. අර ඉස්සලා මම ගිහලා ට්‍රාන්ස්ෆර් කරපු විදිහටම කරගන්නත් පුළුවන්. මොකක් හරි නොතේරෙන තැනක් තිබුණොත් එහෙම මම ඉක්මනට වීඩියෝ එක කරන්නේ. මේ නොතේරෙන තැනක් තිබුණොත් අපිට මැසේජ් එකක් දාලා හරි අහන්න. එතකොට අපි කියලා දෙන්නම්. හරි එහෙනම් හැමෝටම good luck. හෙට ට්‍රේඩින් වලින් අපි වැඩ පටන් ගමු.